ආයුබෝවන් පුංචි 6 වසර දූල පුතාලා ඔන්න මං අදත් ආවා ඔයාලගේ පාඩමෙන් මං කළේ වාසනාවන් කියන පද්‍ය පන්තිය. ඉතින් මං හිතනවා වාසනාවන් කියන පද්‍ය පන්තිය ඔයගොල්ලෝ හොඳට කියවන්න ඇති කියලා කියවලා ඒකේ අර්ථය අරගෙන ඔයාලා ඒක රස විඳින්න ඇති කියලා මං හිතනවා. දැන් අද මං කතා කරන්නේ ඊළඟ පාඩම. ඔයගලන්ට මතකයි නේද ඊළඟ පාඩම? පොත පෙරලලා බලන්න පෙළ පොතේ තියෙනවා රාසින් දෙයියන්ට බැනවැදුණු මුරකරුවා. රාසින් දෙයියන්ට රාජසිංහ දෙවියන්ට රාජසිංහ රජුරවන්ට බැනවැදුණු මුරකරුවා. මේක විල්ලා ප්‍රබන්ධ කතාවක්. මොකද්ද මේක පුතේ? ප්‍රබන්ධ කතාවක්. එතකොට ගිය පාඩමේ අපි කළේ වාසනාවන් කියන කාව්‍ය පන්තිය, පද්‍ය පන්තිය. මේක විල්ලා කතන්දරයක්. ඒ කියන්නේ සිංහල සාහිත්‍යය. ඔයගොල්ලෝ 6 වසර දැන් ඔයගොල්ලන්ට යම් පමණක දැනීමක් තියෙනවා. සිංහල සාහිත්‍යය කියන්නේ ගද්‍යය, පද්‍යය වගේ කොටස් කීපයකින් සමන්විත දෙයක්. ගද්‍ය, පද්‍ය, නාට්‍ය නේද? ගොඩාක් විශාල වපසරියක් තියෙන තැනක් තමයි සිංහල සාහිත්‍යය කියලා කියන්නේ. එතකොට පුතේ මේක ඇවිල්ලා පද්‍ය පන්තියක් නෙමෙයිනේ. වාසනාවන් කියන්නේ පද්‍ය පන්තියක්. හැබැයි මේක ඇවිල්ලා ලස්සන කතන්දරයක්. ගද්‍ය සාහිත්‍යයේ කොටසක්. එතකොට මේකට අපි කියනවා ප්‍රබන්ධ කතාවක් කියලා. මොකද්ද පුතා? ප්‍රබන්ධ කතාවක්. මොකද්ද ප්‍රබන්ධයක් කියලා කියන්නේ? ඔයගොල්ලන්ට මතකයි ඔයගොල්ලෝ අහලා තියෙනවා ඔයගොල්ලන්ට මුල් පාඩම් වල හම්බෙලා තියෙනවා ජනකතා කියන ඒවා. ප්‍රස්තාව පිරුළු ආශ්‍රයෙන් ලියවිච්ච ජනකතා තියෙනවා. නිකම් ස්වතන්ත්‍රව හදාගත්තු ජනකතා තියෙනවා. ඔයාලට මතක තියෙන ගමරාල දිව්‍ය ලෝකෙ ගියා පුහුල් හොරා කරන්දනේ. ඒ වගේ ඒවා ජනකතා. මේවා ලියවලා තියෙන්නේ අපිට මේවා ලියපු කෙනා හොයන්න බෑ. මේකට කතෘ කෙනෙක් නෑ. ඒ කියන්නේ ලියපු කෙනෙක් අපි දන්නේ නෑ. අඥාතයි කියලා අපි ඒකට කියනවා. එතකොට මේවා ලියලා තියෙන්නේ සාහිත්‍ය මුල් කාලේ මොකටද? අහලා රස විඳින්න. ඊට පස්සේ ටික කාලයක් එනකොට මේ වගේම කතන්දර නිර්මාණය කළා අහලා රස විඳින්න. හැබැයි අසූ දුටු දෙයින් තමයි මේවා නිර්මාණය කරලා තිබුණේ. හරිද? ඒක ප්‍රබන්ධයක් කියන්නේ සමහර වෙලාවට මනස්කල්පිතයක් වෙන්න පුළුවන්. මොකද්ද මනස්කල්පිතයක් කියලා කියන්නේ? අපි මනසින් ලියන පුද්ගලයා මනසින් මවාගත්ත දෙයක් තමයි මනස්කල්පිතයි කියන්නේ. හැමදේම ඇත්ත නෙමෙයි. ඒ සමහර දේවල් තියෙනවා තමන්ගේම අත්දැකීමක්. ඒ කියන්නේ අපි හිතමු තමන්ට විඳින්න ලැබිච්ච දෙයක්. එහෙම නැත්නම් අනුන් විඳපු දෙයක් තමන් අහලා ඒ වගේ දේවල් වලින් ලස්සන ජනකතා වගේ සාහිත්‍ය නිර්මාණ කරලා තියෙනවා අපේ මිනිස්සු. ඒවට අපි කියනවා ප්‍රබන්ධ කතා කියලා. එතකොට මෙන්න මේකත් මේ රාසින් දෙයියන්ට බැනවැදුණු මුරකරුවා කියලා කියන්නේ ප්‍රබන්ධ කතාවක්. මොකද්ද පුතා? ප්‍රබන්ධ කතාවක්. මේක ලියලා තියෙන්නේ ඩී.පී. වික්‍රමසිංහ මහත්මයා. එතකොට එයා ලිව්වා මගදිගට ජනකතා කියලා ග්‍රන්ථයක්. අන්නේ ජනකතා කියන ග්‍රන්ථයේ එන එක කතාවක් තමයි රාසින් දෙයියන්ට බැනවැදුණු මුරකරුවා. එතකොට පාඩමට යන්න කලින් මම ඔයාලටකින් එක ප්‍රශ්නයක් අහන්න ඕන. කොහොමද අපි ප්‍රබන්ධ කතාව නිර්මාණය කරන්නේ? දැන් ඕගොල්ලන්ට තියෙනවා රචනා ලියන්න තියෙනවා. කතන්දර නිර්මාණය කරන්න තියෙනවා. එතකොට ප්‍රබන්ධයක් නිර්මාණය කරන්න ඔයාලට පුළුවන් වෙන්න ඕනේ. කතාවක් කියන්න, කතන්දරයක් ලියන්න, කතන්දරයක් රස විඳින්න ඔයාලට පුළුවන් වෙන්න ඕනේ. කොහොමද කතන්දරයක් ලියන්නේ? කොහොමද කතන්දරයක් ලියන්නේ? මොනවද ඒකට අපි ලබා ගන්න ඕන දැනුම? මොකද්ද පළවෙනි දේ? පළවෙනිම දේ තමයි අපිට තියෙන්න ඕනේ පරිකල්පන ශක්තිය. මොකද්ද පුතේ? පරිකල්පන ශක්තිය. පරිකල්පනය කියන්නේ අපි අසූ පිරූ දෙයින් අලුත් දෙයක් මවා ගන්න පුළුවන්, චිත්ත රූප මවන්න පුළුවන් ශක්තියක් අපිට තියෙන්න ඕනේ. අපි හිතමු අපි පාරේ යනකොට අපි අහඹු දෙයක් දැක්කා. යම් සිදුවීමක් දැක්කා. අපි හිතමු වයසක අත්තම්මා කෙනෙක් බොහොම අමාරුවෙන් පාර හරහා යනවා. ඒ යනකොට වාහන දෙපැත්තේ නවත්තලා තියෙනවා. ඉතින් අපි ඒක දැක්කා. අපිට පුළුවන් වෙන්න ඕන ඒක ඇසුරෙන් අමුතු දෙයක් නිර්මාණය කරලා කතන්දරයක් ගොතා ගන්න. යමක් ලියන්න. යමක් කියන්න. ඒකට තමයි අපි කියන්නේ පරිකල්පනය කියලා. පරිකල්පනය තියෙනවා නම් අපේ නිර්මාණ ශක්තිය වැඩි. ඒ කියන්නේ අපිට ලස්සන විදියට ඒක ගොතා ගන්න පුළුවන් වෙනවා. උපමාවන් දාලා, රූපකයන් දාලා, ව්‍යංගාර්ථයන් ඔබලා අපිට පුළුවන් වෙනවා අපි අහපු දේ, අපි දැකපු දේ, එහෙම නැත්නම් අපි මවාගත්තු දේ ලස්සනට ගලපලා තවත් කෙනෙකුට රස විඳින්න පුළුවන් විදියට ඒක නිර්මාණය කරන්න. ඒ වගේම පුතේ මම හැමදාම කියනවානේ අපි පොතපත පරිශීලනය කරන්නට ඕනේ. ඕනම දෙයකට පොතපත පරිශීලනය කරන්න එපයි. ඒ කියන්නේ පොතපත කියවන්න ඕනේ. අපි නිකන් ඉන්න වෙලාවට අපිට වටිනා කියන අපේ පොත්පත් තියෙනවා. අතීතයේ ලියපු දේවල් තියෙනවා, දැන් ලියන දේවල් තියෙනවා.
පුවත්පත් තියෙනවා නේද? අපි ඒවා ලියලා අපේ දැනුම වර්ධනය කර ගන්න ඕන. මොකද අපේ දැනුම වර්ධනය කර ගැනීම තුලින් තමයි අපේ නිර්මාණ ශක්තියක් ඇති වෙන්නේ. මොකද අපි අසුපිරු තැන් තියෙන්න එපා. අපි අහන්න ඕන යම් දේවල්, අපි දැනගන්න ඕන යම් දේවල්, දකින්න ඕන. ඒවෙන් තමයි අපිට අලුත් දේවල් නිර්මාණය කරගන්න පුළුවන් වෙන්නේ. එතකොට අන්න ඒ වගේ නිර්මාණ ශක්තියක් තියෙනවා නම් අපිට පුළුවන් ප්‍රබන්ධ කතා නිර්මාණය කරන්න. ඉතින් මේක ඩී.පී. වික්‍රමසිංහ මහත්මයාගේ මග දිගට ජනකතා කියන ග්‍රන්ථයෙන් උපුටාගත්තු කතාවක්. මේක ඇවිල්ලා මහනුවර යුගයේ සිද්ධීන් නළලා ලියවෙච්ච කතන්දරයක්. අපි බලමු මේකේ මොකද්ද මේ තියෙන කතාව කියලා. මම කියවනවා කතාව පුතාලත් පෙළ පොත අරගෙන බලන්න කතාව කොහොමද තියෙන්නේ කියලා. රිකිල්ල ගස්කඩ කඩවතින් පටන්ගෙන විල්වල සමරපාය විහාරස්ථානයේ පසු කරගෙන මන්දානම් නුවර දක්වා පුරාණ ගමන් මාර්ගයක් තිබුණේය. ඔන්න මොකක්ද පටන් ගන්නකොට කතාවේ කියනවා මොකද්ද? රිකිල්ල ගස්කඩ කඩවතින් පටන්ගෙන විල්වල මොරගහ විහාරස්ථානයේ පසු කරගෙන මන්දානම් නුවර දක්වා පුරාණ ගමන් මාර්ගයක් තිබුණේය. මේ ගමන් මාර්ගය තිබුණේ රිකිල්ල ගස්කඩ හරහා. කඩවත කියන්නේ මුරපොළ. මේ මුරපොළ හරහා තිබුණා ගමන් මාර්ගය. ඇයි මුරපොළක් තිබුණේ? ඕගොල්ලෝ දන්නවා ඉස්සර අපේ රටේ හිටිය රජවරු හිටපු කාලේ විදේශිකයන් ඇවිල්ලා අපේ රට යම් තැන්වලින් අල්ලගෙන හිටියා. රජවරු පන්නන්න අපේ රටේ පෘතුගීසින් ඇවිල්ලා හිටියා, ඉංග්‍රීසින් ඇවිල්ලා හිටියා, ලන්දේසි ජාතිකයන් ඇවිල්ලා හිටියා. අන්න ඒ කාලෙදී රජවරු බොහොම ප්‍රවේශම් සහගතව ආරක්ෂාකාරීව තමයි පුතේ ජීවත් වුණේ, රට පාලනය කළේ. එතකොට රජුරෝ තමන්ගේ ප්‍රදේශය, තමන්ගේ භූමිය ආරක්ෂා කරගන්න එක තැන්වල මුරපොළවල් පිහිටවල තිබුණා. මේ කතා කරන්නේ එක මුරපොළක් ගැන. දැනුදු ඇත්තේය. මොකද මේ ගමන් මාර්ගය දැනුත් තියෙනවා. එම මගෙහි මොරපාය විහාරස්ථානය අසල පිහිටි මානාකොළ නම් ගමෙහි එකල මුරපොළක් විය. කොහෙද මේ මුරපොළ තිබුණේ? මානාකොළ කියන ගමේ ග්‍රාමයේ මුරපොළක් තිබුණා. පුරාණ ගමන් මාර්ගයන්හි කඩවත් නොහොත් මුරපොළවල් පිහිටියේ කඳු අතරේ වූ කපොළු අසලය. කපොළෙන් පිටතට යා නොහැකිසේ විශාල කටු පැලැල්ලකින් ආවරණය කරන ලද්දේය. ඒ අසල මුරකරුවෙක් දිවා රාත්‍රී දෙකෙහිම රැකවල්ගෙන සිටි මුරකරු නොදන්නා වූද අවිශ්වාස කටයුතු වූද කිසිවෙකුට මුරපොළෙන් ඔබට යාමට ඉඩ නොලැබේ. මොකද්ද වෙලා තියෙන්නේ? මේ මුරපොළවල් පිහිටවල තිබුණු තැන හිටියා මුරකාරයෙක්. ඒ මුරකාරයා ඊටාම හිතයිශිවන්තී රජතුමාට. ඊටාම හිතවත් රටට ආදරේ රටට. ඉතින් ඒ මුරපොළේ ඉන්න මුරකාරයාගෙන් අවසරයක් ගන්නේ නැතුව කිසිසේත්ම මුරපොළෙන් එහාට ගමන් කරන්න බෑ කිසිම කෙනෙකුට. ඇයි මෙහෙම කළේ? රජතුමාගේ ජීවිතය, රජතුමාගේ භූමිය ආරක්ෂා කිරීම සඳහා සතුරන්ගෙන් ඔවුන් ආරක්ෂා කර ගැනීම සඳහා යොදපු උපක්‍රමයක් තමයි මේ කරලා තියෙන්නේ. අපි බලමු මොකද සිද්ධ වෙන්නේ කියලා. එසේ දුරබැහැර නාඳුනන අයෙකු වහොත් පළාතේ මුලාදෑනියෙකුගෙන් අවසර පත්‍රයක් ගෙන ආයුතු වේ. අපි හිතමු අපිට යන්න ඕන වුණා කියලා මුරපොළෙන්. අපිට එකපාරට යන්න බෑ. අපි ගේන්න ඕන අවසර පත්‍රයක්. කවුද මුලාදෑනියා කියන්නේ? දැන් ඕගොල්ලෝ දන්නවා ඕගොල්ලෝගේ ගමේ කවුද ඉන්නේ? ග්‍රාම නිලධාරී මහත්මයා හෝ ග්‍රාම නිලධාරී මහත්මයක් ඉන්නවා. එයා තමයි ගම බාරව ඉන්නේ. එයා තමයි ගමේ ඉන්න අය ගැන දන්නේ. ඒ වගේ ඒ කාලේ හිටිය මුලාදෑනිවරුන් ඒ මුලාදෑනියගෙන් ලියුමක් අරගෙන තමයි මුරපොළට ගිහිල්ලා ඒ මුරකරුට දීලා ඔහුගෙන් අවසර අරගෙන යන්නට ඕනේ. යුද්ධ මුලාදෑනින් අතර පමණක් ව්‍යවහාර වන අවසර පදයක් ඇත්තේය. හැබැයි සාමාන්‍ය ගමේ ජනතාව දන්නේ නැති තව දෙයක් තිබුණා උපක්‍රමයක්. මෙතනින් යන ලොකු මිනිස්සුන්ට යුද්ධ මුලාදෑනින්ට ඒ කියන්නේ ආරක්ෂක කටයුතු මෙහෙවන අයට සෙබළුන්ට ඒගොල්ලන්ට පුළුවන් මෙතනින් යන්න එකට අවසර පදයක් තිබුණා. මොකක්ද අවසර පදය කියන්නේ? ඒ අවසර පදය දන්නේ මුරකරු පමණයි. ඒක අනික් අය දන්නේ නැහැ. ඒතකොට මේ අවසර පදය මුරකරුට කිව්වම මුරකරු දන්නවා මේ යන්නේ රජුරවන්ට හිතයිශී කෙනෙක්. මේ යන්නේ ආරක්ෂක කටයුතු සංවිධානය කරන කෙනෙක්. ඒ නිසා මුරකරු ඒ අවසර පදය අහලා ඒක නිවැරදි නම් එයාට යන්න දෙනවා. අවසර පදයද ඕනෑම කෙනෙකුට මුරපොළෙන් යාමට බාධාවක් නොතිබුණ බව
සමහර ඓතිහාසික ප්‍රවෘත්ති වලින් ඔප්පු වේ. එම අවසර පදය අනෙක් කිසිවෙකුට දැනගන්නට නොදී ආරක්ෂා කිරීම මුරකරුවන්ගේ සහ මුලාදෑනීන්ගේ යුතුයකමකි. මුලාදෑනීන්ටත් මුරකරුටත් යුතුයකමක් තිබුණා ඒ අවසර පදය ආරක්ෂා කරන්න. මොකද ඒක හැම කෙනෙක්ම දැනගත්තොත් ඒගොල්ලන්ට පුළුවන් ඒ අවසර පදය කියලා එතනින් යන්න. එතකොට ඒක අනාරක්ෂිතයි. රජුරුව අනාරක්ෂිතයි. ඒ නිසා තමයි ඒක කාටවත් කියන්නේ නැතුව ආරක්ෂා කළේ. කවුරුවත් ඒක දන්නේ නැහැ. ඒක දන්නේ මුරකරුවෝයි මුලාදෑනීන් හා ඒ යන ආරක්ෂාවට ඉන්න සෙබළුන් ටිකයි විතරයි. ඊට පස්සේ මොකද සිද්ධ වුනේ? ඒ අනුව බලන විට කඩවත මුර කිරීමේ කාර්යයේ යෙදෙන ඉතා විශ්වාස කටයුතු ඕනෑම අවස්ථාවක රජු වෙනුවෙන් දිවිපිදීමට සූදානම් නිර්භීත ධෛර්යවන්තයෝ වෙති. ධෛර්යවන්තයෝ කියන්නේ ධෛර්යවන්ත දිරිමත් මිනිස්සු වෙනවා. කවුද මේ දිරිමත් මිනිස්සු? මේ මුරකරුවෝ රජුරවන්ට ඉතාම පක්ෂපාතී. රජුරව ආරක්ෂා කරන්න තමන්ගේ ජීවිතය උනත් පූජා කරන්න ලෑස්ති. එහෙම අය තමයි මේ කඩවත් වලට දාන්නේ. මොකද එහෙම නැතුව අවිශ්වාසය එහෙම දැම්මොත් මොකද වෙන්නේ? රජුරන්ගේ ජීවිතය අනතුරේ. රජුරන්ගේ ජීවිතය අනතුරු වුණොත් මොකද වෙන්නේ? රට අනතුරටපත් වෙනවා. අන්න ඒ නිසා මානා කොළ මුරකොළ පිහිටියේ ඉතා උස් කඳු ප්‍රාන්තයක අන්තිම කෙළවරෙහිය. ඉදිරිපසින් නැති කඳු බෑවුමෙහි මතුරට ආදී ගම් රාශියක් පිහිටා ඇත්තේ. මේ කඳු වැටි දෙක අතුරෙන් බෙලිහුල්ලොය ගලා බසී. කුදු මහත් ගල් කුළු අතරින් සුදු ජලධාරා ඇදහැලෙමින් ගලා බස්නා බෙලිහුල්ලොයද වලාකුළු වලින් වෙලී පවත්නා නිල්වන් ගිරිසිකරද අනෙක් පසෙන් නැති මන්දාරම් නුවර වට කළ මහා කඳු පන්තියේ ගිරිසිකර වලා දුහුලින් සැරසුණු යෝධ පෙළක් මෙන් පෙනේ. මම ඕගොල්ලන්ට කිව්වා නිර්මාණශීලීත්වය අවශ්‍යයි කියලා. දැන් පේනව නේද මේ ලේඛකයා මේ කතාව කියනකොට ඒ මගදිග තියෙන ස්වභාව සෞන්දර්යය කොයි තරම්නම් අපූර්ව විදියට ලස්සන විදියට වර්ණනා කරලා තියෙනවද කියලා මේ බලන්න. සුදු ජලධාරා ඇදහැලෙමින් ගලා බස්නා බෙලිහුල්ලොයද වලාකුළු වලින් වෙලී පවත්නා නිල්වන් රිදී ගිරිසිකරද. ගිරිසිකර කියන්නේ කඳු මුදුන්. අනෙක් පසෙන් නැති මන්දාරම් නුවර වට කළ මහා කඳු පන්තියෙහි ගිරිසිකර වලා දුහුලෙන් සැරසුණු යෝධ පෙළක් මෙන් පෙනේ. යෝධයෝ පෙළක් වගේ පේන්නේ මේ කඳු පන්තිය. මේ බෙලිහුල්ලොය වතුර ගලා බහින බෙලිහුල්ලොය ඒ අසල තියෙන මන්දාරම් නුවර වට කරගත්තු කඳු පන්තියක් ගැන තමයි මේ ලේඛකයා මේ විදිහට විචිත්‍රවත් ආකාරයෙන් වර්ණනා කරලා තියෙන්නේ. ඉතින් දුවේ පුතේ ඒකෙන් පැහැදිලි වෙන්නේ මොකද්ද? අපි මෙතනින් බලමුකෝ. ප්‍රබන්ධයක් ගොතනකොට ප්‍රබන්ධ කතා ගොතනකොට කියවන කෙනාට අහන කෙනාට ඒක අපූර්ව විදියට චිත්ත රූප මැවෙන විදියට ඒ කියන්නේ හිතේ මැවෙන විදියට පරිසරය ලියන්නට ඕනේ. ඒකට තමයි නිර්මාණශීලී බව අවශ්‍ය වෙන්නේ. එහෙමනම් දැන් අපි කතා කරන අපිට මේ කතාව දිගටම ගෙනියන්න බැහැනේ නේද? මේ කතාව තව ගොඩාක් දිගට තියෙන අපි බලන්න ඕනේ ඊළඟ පාඩමේදී මේ කතාව ඊළඟට මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. අපි බලමු ඊළඟට මේ එහෙම සිද්ධ වෙන්නේ මොකද්ද කියලා. එතකන් අදට අපි නවතිනවා. හැබැයි ඕගොල්ලෝ මෙහෙමයි. අද මම මේ කිව්වා වගේ ඕගොල්ලෝ අද ඉඳලා පත්‍රයක් හම්බුනොත් පත්‍රයක් ගෙන්න වගේ අම්මට කියලා තාත්තට කියලා පත්‍රේ කියවන්න. ඊළඟට පුස්තකාලය පරිහරණය කරන්න. පොතපත කියවන්න. ඒකේ දැනුම අරගෙන පුළුවන් තරම් ඕගොල්ලෝ රචනා ලියන්න එහෙම පුරුදු වෙන්න ඕනේ. මොකද ඕගොල්ලන්ගේ නිර්මාණශීලී ශක්තිය වැඩි වෙන්නේ ඕගොල්ලෝ පොතපත පරිශීලනය කරලා ඒව කියවලා ඒව තමන්ගේ නිර්මාණ හැටියට ඉදිරිපත් කළොත් විතරයි. එහෙමනම් දුවේ පුතේ අපි ආයෙත් දවසක හම්බෙමු මේ කතාව ඉතිරි ටිකෙන්. ආයුබෝවන්.